ආයිබෝවන් කොහොමද ඉතින් ඔයාලා ඔක්කොම සනීපෙන් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මගේ දැනුම ෂෙයා කරගන්න යන්නේ මේ ඉන්නන් ගැන. ස්කින් ටැග්ස් කියලා කියනවා. ඉතින් මේ ඉන්නෝ අපේ ශරීරයේ හැම තැනකම එන්න පුළුවන්. සමහර දේවල් ඒ කියන්නේ බාහිර සෛල වර්ධනය වීමක් තමයි මේ ඉන්නේ කියලා කියන්නේ. මොකද මේ පොඩියට තිබ්බත් මේ ඉන්නන්ගේ රුධිර නාල ගිහින් තියෙනවා. ඒ හින්දා අපිට ඒක කඩලා ඉවත් කරන්න බෑ. එතකොට සමහර වෙලාවට ඒක භයානක තත්ත්වයක් එන්නත් පුළුවන්. මොකද එතන රුධිර සැපයුමක් තියෙන තැනක් හින්දා ලේ වහනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතනින් විස බීජ ගිහිල්ලා වෙන රෝගී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා කොයිම වෙලාවකවත් මේ ඉන්නෝ කඩලා අයින් කරන්න එපා. ඒ දේවල් පළපුරුදු වෛද්‍යවරයෙක් ගාවට තමයි යන්න ඕනේ. මේ දේවල් ඉවත් කරගන්න ටිකක් වැඩිපුර තියනවා නම් ඒ කියන්නේ ටිකක් ප්‍රමාණයෙන් ලොකු නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගෙදරදී කරන්න පුළුවන් ප්‍රතිකර්ම තියෙනවා. ඉතින් මම එකක් අද ඔයාලට කියලා දෙන්නම්. මේක සාමාන්‍ය ප්‍රතිකර්මයක්. මේ වගේ ලොකු ඉන්න අයට නම් මේක ගැලපෙන්නේ නැහැ. මේක අර පොඩි පොඩි බිබිලි වගේ තියෙන ඉන්න අයට එහෙම නැත්නම් ওই සමේ එකක් දෙකක් වගේ පුංචි ඉන්න ස්කින් ටැග්ස් තියෙන අයට මේක අත්හදා බලන්න පුළුවන්. ඒ දේවල් අත්හදා බලලා ඔයගලන්ට සාර්ථක විසඳුමක් ආවේ නැත්නම් මේ දේවල් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම් වෙලා ප්‍රතිකාර ගත යුතු අවස්ථාවක්. මොකද ගොඩාක් කල් ඉඳලා ගොඩක් ඉන්නෝ තියාගෙන ඉන්න එක එච්චර සුදුසු නැහැ. මොකද මේක අසාමාන්‍ය සෛල වර්ධනයක් හින්දා සමහර වෙලාවට පිළිකා තත්ත්වයක්ුත් වෙන්න පුළුවන්. ඒ හින්දා සමේ පිළිකා තත්ත්වයක්ුත් යන්න පුළුවන් දෙයක්. ඒ හින්දා ඒ ගැන ටිකක් අවධානයෙන් ඉන්න. ඒ හින්දා මම අර කිව්වා වගේ වෛද්‍යවරයෙක් හම්බවීම තමයි සුදුසුම දේ. ඉතින් මම අද කියලා දෙන්නම් ඔයගලන්ට ඒ කරන්න ඕන ප්‍රතිකාර මොනවාද කියලා. ඇපල් සයිඩර් ඇපල් සයිඩර් විනාගිරි තේ හැන්දකට වතුර තේ හැන්දක් කලවම් කරලා ඒක ඒ කලවම් කරපු දේ කොටන් වූල් එකක් අරගෙන ඒ ඉන්නගේ හොඳට ගෑවම ඒකත් සමහර වෙලාවට ඒ කියන්නේ ටිකක් සතියක් දෙකක් කරගෙන යනකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියටත් මේ ඉන්න නැති වෙලා යනවා. ඉතින් මේවා ස්වභාවික දේවල්. ඒ කියන්නේ මේවා හානියක් වෙන්නේ නැති දේවල්. නමුත් ලොකු දේවල් මේකෙන් නැති වෙලා යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි කිව්වේ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න කියලා. ගොඩක්ම ওই ෆාමසි වල තියෙනවා ඉන්නෝට තියෙන විශේෂ වූ ලෝෂන් වර්ග වගේ පොඩි ස්ප්‍රීට් එකක් වගේ තියෙනවා. ඒකත් ගෙනල්ලා තියන්න ඕනේ. ඔය කොටන් ඒ කියන්නේ අපි ඔය කොටන් බඩ්ස් තියෙන අර පුංචි කූර තියෙන කොටන් බඩ් එක අර සමහරු කන හරන්න ගන්නේ. ඒ වගේ එකකින් තමයි තියන්න ඕනේ. ඒ කියන්නේ වෙන හැම තැන්වල ගෑවෙන්නේ නැති වෙන්න ඉන්නට විතරයි තියන්න ඕනේ. මොකද එතනින් හැමාර පිච්චීමක් සිද්ධ වෙනවා. ඉතින් මේවත් හරි පරිස්සමෙන් කරන්න. හොඳ දැනුවත් වීමක් ඇතුවම කරන්න. ඉතින් ඔය සුදු පාටි චූටි බිබිලි වගේ මූණ පුරා සමහරුන්ගේ එනවා. ඒවා ඉන්නෝ නෙමෙයි. සමහරු කියනවා අර කිරින්නෝ කිය ඒවා එහෙම දේවල් නෙමෙයි. ඒවා ඇඟේ තියෙන උෂ්ණ ගතිය හින්දා වෙන දේවල්. ඒ කියන්නේ ඔයාගේ ඇඟ ගොඩක් උෂ්ණ ගතිය වැඩි නම්, පිත ගතිය වැඩි නම්, ඒ කියන්නේ ඔයාට ગેස්ට්‍රයිටිස් ගතිය, ඒ කියන්නේ නිතරම උගුරට එන ගතිය වැඩි නම්, ඔයාගේ නිතරම අර බඩ දන ගතිය, ඒ කියන්නේ ආම වාතය කියලා කියනවා. ඒ ගතිය වැඩි නම් නිතරම ඇස්වල දාහ ගතියක් දැනෙනවා නම් ශරීරය නිකන් ගිනියම් වෙලා වගේ තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ශරීරය උෂ්ණාධික භාවයෙන් වැඩි. ඒ හින්දා ඔයාට තියෙන්නේ ගොඩක් වෙලාවකට මේ ඇඟ නිවන ඇඟ සිසිල් කරන දේවල් පරිභෝජනයට ගන්න එක. ඔය නිතරම සෞභාර්ය වගේ දේවල් පානය කරන්න, රණවර ඉරමුසු වගේ දේවල් ඔයගලන්ට බොන්න පුළුවන්. නෙලි රසකින්ද ටිකක් තම්බලා බොන්න පුළුවන්. ඒ වගේම ත්‍රිපලා කියලා තියෙනවා බෙහෙත් බඩුව ඖෂධ හල්වල අරලු බුළු නෙලි වලින් හදන මහඟු ඖෂධයක්. ඒක ඔයගලන්ට වෛද්‍ය නිර්දේශය ඇතුව ගන්න පුළුවන්. ඒ වගේම
ගොඩක් ඇඟ නිවන කැඳ වර්ග පානය කරන්න, විශේෂයෙන් වැඩිපුර වතුර බොන්න. වතුර තමයි අපේ මේ ඇඟේ තියෙන විසගතිය නැති කරලම හරින ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙන අංක 1 හොඳම පානය. ඒකට සම කරන්න කිසිම පාන වර්ගයක් නැහැ. ඉතින් මේ වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. තව කියන්න ඕනේ දැන් අර මට මේ දැන් මතක් වෙච්ච දෙයක් හින්දා කියන්නේ ගොඩක් ඔය මූණේ බිබිලි ගතිය එන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට ගොඩක් හොඳයි කැලමයිඩ් ලෝෂන් එක. එහෙම නැත්නම් කැලමයිඩ් ක්‍රීම් එක කියලා කියනවා. කැලමයිඩ් කියන්නේ අපේ ඇඟේ ඔය නිතරම 10ට ඇතිවෙන දේවල් නැති කරලා හරින ගොඩක් හොඳ දෙයක්. ඒ කියන්නේ අවුවට ගියාම හැම පිච්චිලා තියෙනවා නම් ඒ වගේම හැමේ තියෙන ආසාත්මිකතාවලට විශේෂයෙන්ම මේක ගොඩක් පුංචි දරුවන් පුංචි බබාලටත් පාවිච්චි කරන දෙයක්. කැලමයිඩ් ලෝෂන් එක ලැක්ටෝකැලමයිඩ් කියලා කියනවා. ඉතින් ඒක ඔයගලන්ට ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන්. රෝස පාට මිල්කි දිය ලෝෂන් එකක් තියෙන්නේ. ක්‍රීම් එකත් රෝස පාට එක ගෑම හරිද රෝස පබෙක් වගේ වෙනවා. ඒ කියන්නේ රෝස පාටයි. එහෙම හරි ලස්සන. ඒකේ පවුඩර් එකක් වෙනම තියෙනවා. විශේෂයෙන්ම රස්න කාලවල වලදී දාඩිය බිබිලි එනවනේ. පුංචි දරුවාට පවා දාඩිය බිබිලි එනවනේ. ඉතින් මේකට ගොඩක්ම ගාන දෙයක් තමයි මේ ලැක්ටෝකැලමයිඩ් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි ගොඩක් සමහර වෙලාවට මොනවා හරි පුංචි අර සතෙක් කෑවම ආසාදන තත්ත්වයන් එහෙම නැත්නම් පළු දැමීම් වෙන වෙලාවදී උනත් මේ ලැක්ටෝකැලමයිඩ් එක කැලමයිඩ් ලෝෂන් එක පාවිච්චි කරනවා. ඉතින් ඒක ඔයගලන්ට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් හරිම අඩු සාමාන්‍ය ක්‍රීම්ස් වර්ග වලට වැඩිය ගොඩක් අඩු මුදලක් වෙන්නේ. ඉතින් නිතරම වගේ හැමෝම වගේ මේ ලැක්ටෝකැලමයිඩ් එකක් කැලමයිඩ් ලෝෂන් එකක් ගෙදර තියාගන්න මේක අවශ්‍ය වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඉතින් වැදගත් වෙන්න ඇති නේද ඔයගලන්ට? එහෙනම් ඉතින් ලයික් එකක් දාන්න, වෙනද වගේම ආදරෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. හොඳ සරණයි.